ඔබ සාදරයෙන් රෝස්ගේ පණිහිඳ වෙත පිළිගනිමි. මෙවැනි කතාවන් කියවීම සඳහා මෙම channel සබස්ක්‍රයිබ් කර තබා ගන්න. වීඩියෝවක් පළ කළ සැනින් දැන ගැනීම සඳහා බෙල් අයිකන් එකද සක්‍රිය කරගන්න. එහෙනම් අද කතාවට යමු. ඔබ මගේ වේනම් කතාවේ තෙවන දිගහැරමයි මේ. අනවස් තමයි ඩ්‍රයිව් කරේ. අපේ හනිමූන් එකට බුක් කරලා තිබෙ නුවරඑළිය අරලිය හොටෙල් එක. දෙන්නම කොළඹ ඉඳන්ම කිසි කතාවක් නැතුව හොටෙල් එකට ආවා. එද්දි රෑ 8 විතර ඇති. එන මගට මහන්සියටද කොහෙද මට නිින්ද ගිහින්. අනහස් වාහනේ නවත්තලා ලගේජස් ටිකත් රූම් එකට යවලා මාව ඇවිත් කතා කරලා තමයි මං නැගිට්ටේ. එනවා යන්න. එයා එහෙමයි කතා කරේ. ඉතින් මාත් සද්දයක් නැතුව එයාගේ පස්සෙන් එහෙම්ම ගියා. ඇත්තමයි රූම් එක හරියට ෆ්ලැට් එකක් වගේ හැම පහසුකමක්ම ලස්සනට තිබ්බා. ඒ ඉඩ ඇතුලේ ඉන්ටීරියර් එක මාර ලස්සනයි. ඇන්ටික් ලුක් එකක් තිබ්බේ. හිත නිවෙන තරම් රූම් එක ලස්සනට ඩෙකර් කරලා තිබ්බා. හනිමූන් කපල් එකට සෙට් වෙන්නම බෙඩ් එකේ හංසයෝ දෙන්නෙක් වගේ හදලා මැද හාට් එකක් ඇතුලේ රෙඩ් රෝස් පෙටල්ස් වලින් ලස්සනට ඒ දේවල් ඇරේන්ජ් කරලා තිබ්බා. රූම් එකේ ලස්සන බලලා ඉවරයි නම් එහාට යනවද? තමුන් ගිහින් වොෂ් එකක් දාන් එනවා. මං ඊට පස්සේ යන්නම්. මම බෑග් එක ඇරලා ඇඳුම් ගන්න බැලුවම තිබ්බේ අර හින්දි ෆිල්ම් වල නිලි අඳිනවා වගේ නයිටි වගේක්. ලොකුවට කපපු කර, තව ඒක දන හිසටත් උඩට කොටයි. ඒකට කෝට් එකක් ඇවිත් තිබ්බා අත් දිගට. ඒක නම් දන හිසෙන් පල්ලෙහාට දිගයි. ඒත් මේක සිල්ක් වගේ මැටීරියල් එකක් නිසා ඇඳුත් හොගාලා පෙනෙයි කියලා බැලුව ගමන් මට තේරුණා. වෙන තියෙන්නෙම ඩෙනිමුයි ක්‍රොප් ටොප්පුයි විතරයි. රෑට ඇඳන් නිදාගන්න තියෙන්නේ මේක විතරයි. කරන්න දෙයක් නෑනේ හො. උඹට දැන් මේක අඳින්නම වෙනවා. මොකෝ ඇඳුම් ටික තියන් භාවනා කරනවයි මට තමුසෙන් නලවන්න වෙලාවක් නෑ ඕයි. ඉක්මනට වොෂ් එකක් දාන් එනවා මගුල. මං ඒ ඇඳුමත් තරම් වොෂ්රූම් ආවා. වොෂ් කරලා ඇඳලා බැලුවම තේරුණා මේකේ කර කපලා තියෙන හරියට පපුවේ භාගයක් එළියට පේන්න. ආච්චිට හාල් ගරන්නට. ඇත්තටම මේක මහපු එකා මගේ අතට හම්බ වුණොත් ඒක අච්චාරු දානවා. නිහන්සා තමුන් බාත්රූම් එකේම ඉන්නද ප්ලෑන් එක. මං තමුසට මොකුත් කරන්නේ නෑ ඕයි එනවා එළියට. මං ඒ සද්දෙට එහෙම්ම එළියට ගියා. අනහස් ගල් ගැහිලා වගේ මා දිහා බලා හිටියා. මට ලැජ්ජාව පණ යනවා. මට හිතුනේ ඇයි අනේ මටම මෙහෙම වෙන්නේ. එයා කතා කරන්නේ නැති තැන මං හඬ අවදි කළා. මං ආවා. දැන් ඔයාට යන්න පුළුවන්. තමුස කියනකම් හිටියේ. මොකෝ මේ පොඩි කාලේ මතක් වෙලා තමුන්ගේ ඇඟට ඇලිච්ච පොඩි කාලේ ඇඳුමක් අඳන් ඉන්නේ. නෑ මේ මං මොකද්ද ගෑණියේ තෙපර ගාන්නේ කියන දෙයක් කියනවා. නැත්තම් එහාට වෙනවා මට බාත්රූම් යන්න. මම මකුත් නොකිය එහාට වුණා. අනහස් වොෂ් කරන් ගියාම මාත් නිකන් ඉන්න කම්මැලිකන්ට ෆෝන් එකේ සින්දුවක් දාගෙන ආව බැල්කනි එකට. මතකද මාව තාම ඔයාට දවසක් හරි ආදරේ කළ මුල්ම කෙනාව මගේ ජීවිතය පාරයි ඔබට සංසාරෙම පතන ආකෙනා ඔයාවමයි ඕනේ දන්නවාද රත්තරනේ ජීවිතයම වාගේ මගේ තාම ඔයානේ. සින්දු එකපාර නැවතිච්ච නිසාම ෆෝන් එක බැලුවා. කෝල් එකක්. මේ වෙලාවේ මොකක්ද දන්නේ? නෙතු කියහම් මොකක් හරි ප්‍රශ්නයක්ද? අම්මෝ මොකද බං මේ ගත්ත කඩන මිනිස්සෙකින් ඔහොම යහන්නේ? නෑ මේ වෙලාවේ ගත්ත නිසා බං ඇහුවේ. ප්‍රශ්න මොකුත් නෑ. උඹ හොඳින්ද බලන්නයි ගත්තේ. තාම පණ පිටින් තමයි ඉන්නේ. උඹේ හොඳම යාළුවට පින් සිද්ධ වෙන්න. අනේ මේ අනහස් කියන්නේ නෙතුගේ හොඳම යාළුවා. මායි නෙතුයි පොඩි කාලේ ඉඳන් එකටමයි හිටියේ. උසස් පෙළ කරන්න දෙන්නටම වෙන පාසලකට යන්න වුණා. එතකොට තමයි නෙතු අනහස්ට හම්බ වුනේ. ඒ දවස්වල අහන්න වටිනවා. නෙතු කියන්නේ අනහස්ගේ යාගේ මොකක් හරි ගොන් වැඩක් ගැනම කතා කරොත්ම. ඉතින් මාත් නෙතුගේ කතා වලින් අනහස්ව දන්නවා. ඒත් කතා කරලා නෑ. හරි නිකන් කිව්වේ මං හොඳින් බං. මේ ඒක නෙවි. උඹ මොකක්ද අදන් ඉන්නේ? තීමොකට එහෙම අහන්නේ පොඩ්ඩක් ඉන්න. එහෙනම් බෑග් එකට දාන්න මං තියලා තිබ්බ පිජාමා වලට උඹද මේ මගුල් නයිටිය දැම්මේ? මං හිතුවේ අම්මලා වෙන්න ඇති කියලා.
හොව් හොව්. නිකන් හැමදේටම මාව විතරක් අල්ලගන්න බලන් ඉන්න එපා. ඒ වැඩේට මගේ සම්මතයත් තියේ දැවුවොත් හරි. ඒත් මං විතරක් කරා කියලා චෝදනා කරන්න එන්න එපා. ඔන්න කිව්වා. එහෙනම් කවුද මේ සග ඇමියන් හැදිච්ච වැඩේට උදව් කරපු? උඹේ අක්කා යකෝ. එයා තමයි උඹේ බෑග් එකට දැම්මේ. මං බලන් හිටියේ විතර. මුකුත් නොකරපු අහිංසක මට තී කෑ ගැහුවට. ඒක මුලින් කියන්න එපා සුදු. මං කෑ ගහන්නේ නෑනේ මගේ මැනිකට. අම්මෝ තිගේ අක්ක කරා නම් බලහන් උඹෙත් හැටි. හරි හරි ආදරේටනේ මං අයිති අරන් කෑ ගහන්නේ. මරු ආදරේ. හරි හරි මගේ මිනිහා ආවද කොහෙද? මං තියන්නම්. එහෙනම් පරිස්සමින් ඉඳහන්. හරි උඹත්. කයින සද්දයක් ඇහලා බැලුවම අනුහස් මේ වොෂ් කරන් ඇවිත්. මේ මං ඇඳෙන් නිදා ගන්නවා. තම මේ සෝෆා එකේ නිදාගන්න එකයි ඇත්තේ. මං ඔව් මෙතන වෙන කවුරු හරි ඉන්නවයි අයිසේ. මට මේ සීතලේ මේක නිදාගන්න අමාරු. බ්ලැන්කට් එක දෙනවද මට එහෙනම්? එතකොට මට මේ සීතලේ ගැහගේ නිදාගන්නද කියන්නේ? හරි කමක් නැහැ මම සෝෆා එකෙන් නිදාගන්නම්. මට මං ගැනම අසරණකමක් දැන්න. ඒත් මේ ඔක්කොටම මං තමයි වග කියන්න ඕනේ. මොකද මාව ලෝකයක් තරේ පරිස්සම් කරපු මගෙන්තර ජීවිතේ නැතරම් මට ආදරය කරපු කෙනා අද මට මෙහෙම සලකනවා නම් ඒක මගේ වැරදි නිසායි. මට මේ ඔක්කොම හරි ගස්සන්න පුළුවන් වුණා නම් අදවස කොච්චරනම් ලස්සන ඇතිද? අනුහස් ටිකක් වෙලා බලන් ඉඳලා නිදාගන්න ගියා. මාත් තිබ්බ මහන්සියට එහෙම්ම නිදාගත්තා. අනහස් පොයින්ට් ඔෆ් view. අනහස්ගේ මානෙන් මෙතන සිට. පව් මහන්සියට නිින්ද ගිහින් වගේ. ඉස්සර නම් මට මේක නිදාගන්න බෑ. ඔයා නිදාගන්න කියලා රණ්ඩු කරලා ඇති මගේ නපුරි. දැන් කමක් නෑ කියලා අතහැරලා දාන තරම් වෙනස් වෙලා. මේ මගේ නේහද කියලා හිතන්නත් අමාරුයි. මේ කෙල්ලේ ලස්සන මේ අහංකාරකම. අම්මෝ එක දැනක නිදාගන්නවත් බෑනේ මේකිට. තාම පොඩ්ඩෙන් වැටෙනවා මං අල්ලගත්තේ නැත්තම්. අම්මෝ මේකේ මේම හිටියට බරයිනේ. බර නැතිද කන තරමට කෑවට ඇඟක් නම් නෑ. ඉස්සර ඉඳන්ම මේ ගානමයි. කිසි වෙනසක් නෑ. නේහවත් ඇඳෙන් තියලා මාර නිදාගන්න හැදුව බ්ලැන්කට් එකෙන් පොරවගෙන. යකෝ මේකි. පව් කියලා ඇඳෙන් නිදාගන්න දීපම මේකේ බ්ලැන්කට් එක එහෙම්ම ගුලි කරන් ඉති. එතකොට මං සීතලේ ගෑහන්නේ ඉඳහන් ඇදලා ගන්න කියලා හිතන් ඇත්තා. අම්මෝ අනුහස් පොයින්ට් ඔෆ් view වෙන්ට්. ඒ කියන්නේ අනුහස්ගේ මානෙන් අවසන්. අනුහස් එහෙම ගල් වෙලා කෙල්ලගේ ඇඳුම මතක් නිරාවරණය වෙලා තියෙන ළම දැක්ක විතරයි කොල්ලා ෂොක්. මෙහෙම ඉද්දි උඹ මගේම නම් කියලා හිතෙනවා. ඒත් උඹ මට දුන්නු ගින්න මට අමතක වෙන්න නම් මම මැරිලා ඉපදෙන්න ඕනේ. එහෙම හිතන් කෙල්ලගේ ඇඳුම් හරි ගස්සා බ්ලැන්කට් එකෙත් පොරවලා අනිත් පැත්තට හැරෙන්න නිදා ගන්නට. කොල්ල නිදාගන්න පරක්කු වෙච්ච නිසාද කොහෙද තාම නිදි. කෙල්ල නම් නැගිටලා ෂොක් එකේ ඉන්නේ. මං කොහොමද ඇඳට ආවේ? නිින්දෙන් ආවවද? අම්මෝ මෙයා නැගිට්ටොත් මාව මරන් කාවේ ඇඳේ නිදාගත්තයි කියලා ඉක්මනට කෙල්ල නැගිටලා ගියා වොෂ් කරන් එන්න. ටිකකින් කෙල්ල එද්දි අනවස් නැගිටලා ෆෝන් එකේ හිටියේ. නේහ ඔළුව විසදාද්දි අනවස්ගේ ඇඟට වතුර වැටුණා. මොකද්ද ඔය කරන්නේ? මම මෙතන ඉන්නවා පේන්නේ නැද්ද? සෝරි අනවස් මම මේ ඔළුව පිහි දැම්මා. කරන හැම මගුලම කරලා සෝරි විතරක් කියපන්. එතකොට ඔක්කොම හරිනේ. ටොක් 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 කවුරු හරි දොරට තට්ටු කරනවා. මට ඒ සද්දේ ඇහුණ විතරයි මතක් වුණේ අම්මා කිව්වනේ මංගල රාත්‍රියෙන් අනිත් දවසේ උදේට අනුහස්ගේ අම්මා ඒවි කියලා මං පිරිසුදුද බලන්න. අනේ දෙයියනේ දැන් මම මොනවද කරන්නේ? මුකුත් උනේ නෑ කියලා කටක් කැල්ල කියන්න පුළුවන්ද මට? තට්ටු කරන සද්දය ඇහෙන්නේ නැද්ද ගෑණියේ? රූම් සර්විස් එකෙන් වෙන්නේ දොර ඇරලා බලන්න මම වොෂ් කරන් එන්නම් බ්‍රේක්ෆාස්ට් ගන්න යමු. අනේ අනුහස් මේ රූම් සර්විස් නැතුව ඔයාගේ අම්මා වෙන්න ඇති. මොකක්? අපේ අම්මා මොකටද මෙහෙට එන්න ඕන? නෑ මේ කියනවා ඉතින් මේ ගාන්නේ. නෑ මේ පිරිසුදුකම් බලන්න ඒවි කියලා අම්මා කිව්වා. තමුසට පිරිසුදුයි ඉගෙන ගත්ත නේද? ඒකෙන් කෙනෙක්ගේ පිරිසුදුකම අයින්න බෑ කියලා තමුන් දන්නේ නැද්ද? අනික අපේ අම්මලා ආදි කාලේ නෙමෙයි ජීවත් වෙන්නේ. එයාට පිස්සු නෑ තමුසගේ එක ඒවා බලන් ඇවිදින්න. ගිහින් දොර අරිනවා. දූ කියන් ඇතුළට ආව අනවස්ගේ අම්මයි නැන්දයි. මං කොහොමද දනන්නේ හිටියේ මෙයාලා වෙන්නේ නැති කියලා. දැන් මම මොනවද කියන උත්තරේ? මම බැලුවා අනවස් දිහා. එයා පුදුමෙන් මන් දිහා බලන් හිටියා. අම්මා නන්දා ඔයාලා මොකද මේ මොකක් හරි ප්‍රශ්නයක්ද? නෑ පුතා මේ අපි ආවේ දුව බල්ලා යන්න. ඇයි ඊයේනේ බැලුවේ. දැන් මොකෝ මේ පුතා අපි දූත් එක්ක කතා කරගන්නම්. කියන් නන්දා බැලුවේ ඇඳ දිහා. මට මොකුත් කියාගන්න කට ඇර ගන්නවත් බෑ. මොනවා කියලා කියන්නද? මේ නැන්දේ ඔයාලා මොකට ආවත් කමක් නෑ. මේක අපේ ජීවිතය අපි බලාගෙන ඔයාලා යන්න දැන්. පුතේ මේවා චාරිත්‍ර. මේව කරන්න ඉඩ තියලා පුතා පැත්තට වෙලා ඉන්න. අම්මයි මලා ගන්නම්. අම්මේ මාව කවුස්ස ගන්න ලෑස්ති වෙන්න එපා මේ උදෙන්ම.
මට ඕවා හරියන්නේ නෑ. අනික මගේ ගෑණි පිරිසිදු නැද්ද කියන එක මම විතරක් දැනගත්තම හොඳටම ඇති. ඒ නිසා දැන් මෙතනින් යන්න. අනුහස් අම්මට එහෙම කිව්වේ නන්න දිහත් බලාගෙනම. නංගි එන්න අපි යමු. ඒගොල්ලන්ගේ ජීවිතේනේ. අපි ඇඟිලි ගහන්න ඕනේ නෑ. අපි යමුනේ. නැන්දයි අම්මයි ගියා. අනුහස් නම් කේන්තියෙන්. අපේ අම්මා ඔහොම නෑ ඕයි. මේ ෂුවර් එකටම නැන්දගේ වැඩක්. අපේ අම්මා තමුන්ට පණ ඇරලා. ඕයි ඉන්නේ. ඒ මනුස්ස තමා බලන්න එයාගෙම දූ වගේ. මම වොෂ් කරන් එන්නම්. කන්න යමු. එහෙම කියා අනුහස් ගියා බාත් รู මයට. මාත් ඔහේ ඇඳේ ඉඳගත් අපි වෙඩින් ෆොටෝස් බැලුවා යාළුවෝ ගත්තෝ යවලා තිබ්බ නිසා. අනුහස් ටිකකින් ඇවිල්ලා ලෑස්ති වුණා. එයා ඇඳන් හිටියේ තද නිල් පාට ෂර්ට් එක ලයිට් ග්‍රේ ඩෙනිම් එකක්. ඒක එයාට මාර විදිහට ගැලපුණා. කිව්වනම් හරි. එයාගේ ස්කින් කලර් එක ටික පට්ට හැන්ඩි ලුක් එකක් දුන්නේ. එයා ඉතින් කොහොමත් ලස්සනයිනේ. තමුන් ලෑස්තිද? ඔව් අනුහස්. අපි ගියා අම්බාගේ වෙජිටේරියන් රෙස්ටුරන්ට් එකට. ඒකේ ස්පෙෂල්ව තිබ්බ ටැමිල් ෆුඩ් අයිටම්ස්. ඉතින් මං දෝසෙයි චට්නි වගේ ඕඩර් කරා. අනුහස් නම් පනීර් පුලාව් ඕඩර් කරා. කෑම එක එනකන් දෙන්නව ෆෝන් එකේමයි හිටියේ. එකපාරට අනුහස් කියන් ආව කෙල්ලෙක්. කොටට ඇඳලා පොෂ් ලුක් එකක් තියෙන මුහුණ පුරා මේකප් පුලපු කෙල්ලෙක්. මට නම් ඒක පෙනුනේ මහසෝනා වගේ. අනුහස් එකපාරටම නැගිට්ටා තානියා ගාගෙන. මාත් බැලුවා මේ මල හොල්මන කවුද කියලා. ටිකකින් ඒකේ මගේ මිනිහා බදාගත්තනේ. ඒ පාර මාත් නැගිට්ටා. අනුහස්වත් තව ලස්සන වෙලා ඇත්තමයි. මතු සම්බන්ධයි. කතාවට කැමති නම් ලයික් කරලා තවත් කතාවක් කියවීම සඳහා සබ්ස්ක්‍රයිබ් කරගන්න. එහෙනම් කතාව ගැන දැනිච්ච දේ දැනිච්ච ආකාරයට කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා.